ඔව් මා දැන් සිටින්නේ කැලණි පාලම මත. ඇත්ත වශයෙන්ම කියන්න සන්තෝෂයි. කැලණි ගංගාව මේ වන විට වතුර සියල්ල බැස ගිහිල්ලා ඉතාමත්ම පහත මට්ටමක තමයි වතුර මට්ටම තියෙන්නේ දැන් මේ වෙනකොට. දැන් ඔබට පේනවා ඇති මේ ඈත තියෙන්නේ තොටුපළක් ඔය පේන්නේ. දැන් ජනතාව නාන්න එනවා. ඒ වැඩ කටයුතු දැන් එතෙන්දා වැඩ කටයුතු කරගන්න පුළුවන් හැකියාවක් මේ වන විට තියෙනවා. මේ තින්නේ සේදවත් ප්‍රදේශයේ පැත්ත යට වෙලා තිබ්බේ ගෙවල් සියල්ලක්ම දැන් මේ වෙනකොට ජනතාව ඇවිල්ලා පදිංචි වෙලා ඒ ගෙවල් පිළිසකර කරමින් ඒ වැඩ කටයුතු වල නිරත වෙලා සිටිනවා. ඉතින් අත් වශයෙන්ම විශාල අස්වැසිල්ලක් වෙනවා මේ ප්‍රදේශ ජනතාවට කොළඹ සහ කැලණිය මේ කැලණි ගඟෙන් යම්කිසි විපතටපත් වූ සියලුම ජනතාවට ඉතාමත්ම සතුටක් ගෙන දෙන්නා වූ කාරණයක් තමයි මේ ජල මට්ටම පහත වැටීම. ඉතින් මා දැන් සිටින්නේ මේ කැලණි පාලම උඩ. ඔබට පේනවා ඇති මේ ගංගාව මේ තියෙන්නේ මේ තොට ළඟ නැත්නම් මෝදර පැත්ත. ඒ පැත්තට තමයි මේ ගංගාව උතරින් ගිහිල්ලා මොහේකට වැටෙන්නේ. ඉතින් ඒ ජල ධාරාව ඉතාමත් සාමකාමීව මේ අවස්ථාවේදී මුහුදට ගමන් කරමින් තිබෙනවා. එදිනෙදා කටයුතු මේ ප්‍රදේශවල දැන් ජනතාව නැවතත් තම තමන්ගේ නිවාසවලට ඇවිල්ලා ඒ සුද්ධ පවිත්‍ර කරමින් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරගනිමින් සිටිනවා.